ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ අපි හැමදාම පාවිච්චි කරන මුදල් නෝට්ටු ඇතුලේ හැංගිලා තියෙන කතන්දර ගැන. විශේෂයෙන්ම දකුණු කොරියානු වොන් ගැන. ඇත්තටම දකුණු කොරියානු වොන් නෝට්ටුවක් අතේ තියෙනවා කියන්නේ හරියට ඒ රටේ ඉතිහාසින්ම කෑල්ලක් අතේ තියාගෙන ඉන්නවා වගේ දෙයක්. ඔන්න පොඩ්ඩක් හිතලා බලන්න අපේ අතේ තියෙන සල්ලි කියන්නේ නිකම්ම බඩු ගන්න විකුණන්න තියෙන දෙයක් විතරද? එහෙම නැත්නම් ඒකෙන් ජාතියක වටිනාකම්, එයාලගේ ඉතිහාසය, අභිමානය ගැන ලොකු කතාවක් කියනවාද? දකුණු කොරියානු වොන් කියන්නේ අන්න ඒකට තියෙන නියමම උදාහරණයක්. හොඳයි, අපි මුලින්ම මූලිකම දේවල් ටිකක් දැනගමු. දකුණු කොරියාවේ නිල මුදල් ඒකකය තමයි වොන්. ජාත්‍යන්තරව මේක හැඳුන්වන්නේ KRW කියන කේතෙන්, සංකේතය තමයි WR. ඉතින් මෙහි මූලිකම ඒකකය තමයි එක වොන් එකක්. හරි. එහෙනම් අපි දැන් බලමු ප්‍රායෝගිකව දකුණු කොරියාවේදී එදිනදා පාවිච්චි වෙන්නේ මොන වගේ මුදල් වර්ගද කියලා. එදිනදා ගනුදෙනු වලදී අපිට බහුලවම හම්බ වෙන්නේ කාසි වර්ග 4කුයි මුදල් නෝට්ටු වර්ග 4කුයි. මේ බලන්න වොන් 10 පොඩි කාසියේ ඉඳලා වොන් 50,000 ලොකු නෝට්ටුව දක්වාම විවිධ අගයන් තියෙනවා. හැබැයි ඉතින් මේවා පාවිච්චි කරද්දී අපිට ටිකක් අලුත් වෙන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි උද්දමනයත් එක්ක දැන් 1 එකේ 5යි කාසි නම් හොයාගන්නවත් නැහැ. ඒ වගේම එයාලා ගණන් කියද්දී 10 වට චොන් කියලාත් 10 වට මන් කියලාත් තමයි කෙටියෙන් කියන්නේ. තව දෙයක් අපේ සත වගේ පොඩි ඒකක යාලට නැහැ. මේ මුදල් ඒකකයටත් හරියට රටේ ඉතිහාසය වගේම හරිම ගැඹුරු කතාවක් තියෙනවා. ඒක නිකම්ම මුදලක් නෙවෙයි. යුද්ධයේ අඳුරු කාලවල් පහු කරලා ආර්ථික දියුණුව දක්වා ආපු ලොකු ගමනක ප්‍රතිඵලයක්. ඇත්තටම දකුණු කොරියානු වොන් මුලින්ම එළියට එන්නේ 1950 දී. ඒ කියන්නේ දරුණු යුද ගැටුම් මැද්දේ. ඊට පස්සේ යුද්ධයෙන් පස්සේ ඇති වුණ අහස් උසට ගිය උද්දමනයේ හින්දා මුදල් ආයෙත් අලුතෙන් හදන්නම සිද්ධ වුණා. අන්තිමේදී අපි අද දකින මේ නවීන වොන් ක්‍රමය 1962 දී තමයි හරියටම ස්ථාපිත වෙන්නේ. හරි, දැන් තමයි අපි මේ කතාවේ රසවත්ම කොටසට එන්නේ. ඒ තමයි මේ මුදල් නෝට්ටු වල ඉන්න චරිත කවුද කියන එක. ඇත්තටම මේක හරියට ජාතියක් විදිහට යාලා ගරු කරන වැදගත්ම පුද්ගලයන්ව සමරන අපි අතේ තියාගන්න පුළුවන් පොඩි කෞතුකාගාරයක් වගේ. අපි පටන් ගමු අඩුම අගයකින්. ඒ කියන්නේ වොන් 10 නෝට්ටුවෙන්. මේකේ ඉන්නේ යී හුවං. හැබැයි එතුමාව ගොඩක් අය දන්නේ ටොයිගේ කියන එතුමාගේ අන්වර්ථ නාමයෙන්. කවුද මේ යී හුවං කියන්නේ? එතුමා තමයි කොරියානු ඉතිහාසයේ හිටපු අතිශය ගෞරවයට පාත්‍ර වුණු කොන්ෆියුසියස් වාදී විද්වතෙක් සහ දාර්ශනිකයෙක්. ඉතින් කොරියානු සංස්කෘතිය ඇතුලේ අධ්‍යාපනයටයි සදාචාරයටයි දෙන ලොකුම වටිනාකම සංකේතවත් කරන්න තමයි එතුමාව මේ මුදල් නෝට්ටුවට තෝරගෙන තියෙන්නේ. හොඳයි, ඊළඟට අපි බලමු වොන් 5000 නෝට්ටුව. මේ නෝට්ටුවේ ඉන්නේ තවත් ශ්‍රේෂ්ඨ විද්වතෙක්. එතුමා තමයි ඊ. එතුමාවත් ප්‍රසිද්ධ යුල්ගොක් කියන අන්වර්ථ නාමයෙන්. ඊ කියන්නේ ප්‍රධාන පෙළේ විද්වතෙක්, දාර්ශනිකයෙක්, ඒ වගේම දේශපාලන ප්‍රතිසංස්කාරකයෙක්. ඉතින් රටේ දියුණුවට සහ ප්‍රඥාවට එතුමාගෙන් ලැබුණු දායකත්වය නිසා ජාතිය ප්‍රගතිය සංකේතයක් විදිහට තමයි එතුමාව සැලකන්නේ. දැන් අපි කතා කරමු කොරියාවේදී වැඩියෙන්ම පාවිච්චි වෙන නෝට්ටුවක් ගන්න. ඒ තමයි වොන් 10000 නෝට්ටුව. මේ ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි. කොරියානු ඉතිහාසයේ බිහි වුණු ශ්‍රේෂ්ඨතම පාලකයෙක් මහා සේජොං රජතුමා. ඉතින් ඇයි සේජොං රජතුමා මේ තරම්ම වැදගත්? එක හේතුවක් එතුමාගේ පාලන කාලය කොරියාවේ ස්වර්ණමය යුගයක් විදිහටයි සැලකෙන්නේ. ඊටත් වඩා වැදගත්ම දේ තමයි අදටත් කොරියානුවන් පාවිච්චි කරන එයාලගේම හෝඩිය, ඒ කියන්නේ හංගුල් නිර්මාණය කරේ එතුමා වීම. හිතන්න, ඒක සාක්ෂරතාවය හරහා මුළු ජනතාවම බලගැන්වූ ඉතිහාසය වෙනස් කරපු පියවරක්. හරි. දැන් අපි කතා කරන්නේ දැනට තියෙන ඉහළම අගයෙන් යුතු නෝට්ටුව ගැන විතරක් නෙමෙයි, ඓතිහාසික සම්දිස්ථානයක් සනිටුවම් කරපු නෝට්ටුවක් ගැන. ඒ තමයි වොන් 50,000 නෝට්ටුව. වොන් 50,000. මේ මුදල් නෝට්ටුව ඇත්තටම ගොඩක් විශේෂයි. මොකද දන්නවද? කොරියානු මුදල් නෝට්ටුවක මුහුණ යොදවපු පළවෙනිම කාන්තාව ඉන්නේ මේ නෝට්ටුවේ. ඒක සමාජයේ වශයෙන් ගත්තාම ඊටාම වැදගත් පියවරක්. කවුද ඇය? ඇය තමයි ෂින් සයිම්ඩන්. ෂින් සයිම්ඩන් කියන්නේ 16 වෙනි සියවසේ ජීවත් වුණු අති දක්ෂ කලාකාරියක් වගේම ලේඛිකාවක්. ඇයගේ කලා කුසලතාවයට විතරක් නෙවෙයි, යහපත් මවක් විදියට ඇය කරපු කැපවීමටත් කොරියානු සමාජයේ අදටත් විශාල ගෞරවයක් හිමි වෙනවා. එහෙමනම් මුලින්ම ඇහුවා වගේ මුදල් කියන්නේ වියදම් කරන්න විතරක්ම තියෙන දෙයක් නෙවෙයි, යමක් මතක තියාගන්න තියෙන දෙයක් නම් දකුණු කොරියානු වොන් නෝට්ටු අපිට හැමතිස්සෙම මතක් කරලා දෙනවා ජාතියක් ගොඩනගපු විද්වතුන්, පාලකයන් සහ කලාකරුවන් ගැන.
ඉතින් ඒක නිකම්ම සල්ලි කොලයක් නෙවෙයි ඒක ජාතියක ආත්මය ගැන කියන කතාවක්.